ආයිබෝවන් යාළුවනේ. ඔන්න කාලෙකට පස්සේ STR YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් අරන් මං ආවා. මං අද කියන්න යන්නේ බුදුන්ගේ කාලයේ සිට පැවතගෙන එන පන්සලක් ගැන. මේ පන්සල හදලා තියෙන්නේ මණියක්කිත නාගරජුරුවෝ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලක්දිවට 3 වතාවක් වැඩම කර ඇති බව බෞද්ධ ඉතිහාසයේ සාක්ෂි දරනවා. ඉන් 3 වන වර බුදු පියාණන් වහන්සේ ලක්දිවට වැඩම කළේ එවක කැලණිය රාජධානිය කරගත් මණියක්කිත නාරජුගේ ආරාධනයක් අනුවයි. බුද්ධත්වයේ නටවන වර්ෂයේ 500ක් මහරහතන් වහන්සේ පිරිවරාගෙන බුදු පියාණන් වහන්සේ කැලණියට වැඩම කර ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. කැලණියට වැඩම කළ සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේ සමවත් සුවෙන් ගත කළේ එගොඩ කැලණිය ලෙස හඳුන්වන මේ පුණ්‍ය භූමියයි. ඓතිහාසික කැලණිය රජමහා විහාරය ආසන්නයේම පිහිටලා තියෙන මේ පුදබිම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එගොඩ කැලණිය කියන නමින්. අද වන විට කිත්සිරිමෙවන් කැලණි රාජමහා විහාරය ලෙසද මෙම විහාරය හඳුන්වනු ලබනවා. සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතුන් වහන්සේ කැලණියට වැඩම කිරීමෙන් අනතුරුව කැලණි ගංතොටින් ජල ස්නානය කළ බවත් අනතුරුව දානය වළඳා සමවත් සුවෙන් ගත කළේ මෙම පුදබිමේ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්. මණියක්කිත නාරජු විසින් සම්බුදු පියාණන් ජල ස්නානය සඳහා භාවිත කළ දියකඩේ හෙවත් ජල සාටිකාව තැන්පත් කර මෙම දාගෙබ නිර්මාණය කරනු ලැබූ නිසා මේ විහාරය වඩාත් වැදගත් වන බවයි පැවසෙන්නේ. ඓතිහාසික තොරතුරු අනුව මෙම දාගෙබ් වහන්සේ තුල බුදුන් වහන්සේ දානය වැළඳූ පාත්‍රයද නිදන් කොට ඇති බව සඳහන්. ඊට අමතරව බුදුන් වහන්සේ සමග වැඩි මහරහතුන් වහන්සේ දිය ස්නානය සඳහා භාවිත කළ දිය කඩවල් මෙන්ම දානය වැළඳූ පාත්‍රද මෙම දාගෙබේ නිදන් කොට ඇති බව සැලකෙනවා. බුදුන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක් තැන්පත් කර ලොව ඉදි කළ එකම දාගෙබ ලෙසත් මෙම දාගෙබ සැලකෙනවා. ක්‍රිස්තු වර්ෂ 304 සිට 332 දක්වා කාලයේ කිත්සිරිමෙවන් මේඝවර්ණ රජ දවස මේ විහාරය වඩාත් නවීකරණයට ලක් වූ බවයි ඓතිහාසික සාධක පෙන්වා දෙන්නේ. කිත්සිරි මෙවන් රජතුමා මේ දාගෙබ විශාල කර විහාරාරාම සංකීර්ණයක් ඉදි කළ බවද කියවෙනවා. ඒසා විශාල සේවාවක් කළ බැවින් මේ විහාරයට කිත්සිරි මෙවන් කැලණි විහාරය යන නාමය ලැබුණු බවටයි සැලකෙන්නේ. මේ විහාරය ආශ්‍රිතව සෙල්ලිපි කිහිපයක් ඇති අතර ඉන් ඓතිහාසික තොරතුරු රැසක් එළි වී තිබෙනවා. ගම්පොළ රාජධානි යුගයේදී මේ විහාරයේ ජරාවාසව පැවති දාගෙබ පිළිමකය සහ බෝධි ප්‍රාකාරය අලගක් කෝනාර නම් අමාත්‍යවරයා විල්ගම්මුල නම් නාහිමියන්ගේ අනුශාසනා පරිදි පිළිසකර කරවා ඇති බව මේ සෙල්ලිපියෙන් හෙළි වී තිබෙනවා. 16 වන සියවසේදී පෘතුගීසින් කැලණිය රාජමහා විහාරයේ දාගෙබ බිඳ විහාරය වෙනසූ බවත් ඒ ඉරණමම කිත්සිරි මෙවන් විහාරයටද අත් වූ බව කියවෙනවා. පසුව මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර කැලණිය විහාරය නැවත ගොඩනැංවීමට මුල් වී ඇති බවටයි ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙන්නේ. මේ විහාරයේ සිරිපතුලක්ද දක්නට ලැබෙන අතර එය සැදැහැවතුන්ගේ වන්දනාවට පහසු වන ලෙස අදත් සකසා තිබෙනවා. විහාර මන්දිරය 1900 දී පමණ දැනූ කුඩා ගොඩනැගිල්ලක් බවටයි සැලකෙන්නේ. එහි බුදු පුදට වඩින මහරහතුන් වහන්සේ චිත්‍රණය කර ඇත්තේ මෙලෙසින්. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. ඉතින් වරක් හෝ කැලණිය වඳින්න එන ඔබ කැලණි නදී තීරෙන් එගොඩ ඇති මේ කිත්සිරිමෙවන් කැලණි විහාරය වන්දනා කරන්නත් අමතක කරන්න එපා. ඔයා අද ගොඩක් තොරතුරු දැනගත්ත නේද? වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, STR YouTube channel එක subscribe කරන්න. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.